බූම් අවුරුතුනක් ගියා. අවුරුතුනකට පස්සේ සීසන් 5 එක ෆයිනලි ඔන්න රිලීස් වුණා. ඉතින් අර කියනවත් වගේ better late than never right? සිද්ධ වෙච්ච එක දේවල් වල මීනින්ග්ස් මොනවාද? ඒ වගේ මේ සිද්ධ වෙච්ච දේවල් වල බ්‍රේක් ඩවුන් එක තමයි මේ වීඩියෝ එකෙන් අද කරන්නේ. මේ පළවෙනි සීන් එකේම අපිට පෙන්නනවා ඒ දවස්වල විච්ච දේවල්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ bigger picture එක මොකද්ද මේ සිටුේෂන් එකේ කියලා. ඉතින් සීසන් 5 එකේ ෆස්ට් පාර්ට් එක ආවත් හරි මේ දවස්වල සෑහෙනම තීරීස් ගොඩක් යනවා. ඉතින් මේකේ තව අපිට අලුත් ඉම්පෝටන්ට් කැරක්ටර් එකකුත් ඇවිල්ලා ඉන්නවානේ. කලින් සීසන්ස් වල හිටියා මයික්ගේ සිස්ටර් හොලි වීලා. එයාට ඒ සීසන්ස් වල එච්චර මහ ලොකු ඉම්පෝටන්ස් එකක් තිබෙන්නේ නැවට මේ සීසන් එකේ යා සෑහෙන ඉම්පෝටන්ට් කැරක්ටර් එකක් වෙලා දිනවා. මොකද මේ වෙක්නා එයාගේ පස්සෙන් යන සීන් එකට. ඉතින් ඕන කෙනෙක්ට පළවෙනිටම නෝටිස් කරන දේ තමයි මොකද්ද මේ වෙක්නා මෙයාව ටෝක් කරන හැටි. ඉතින් අපි එතනින්ම පටන් ගමුකෝ මොකද්ද මේක රීසන් එක. ඇයි මේ එයාගේ මේ මොකද මෙයාගේ මේ සඩන් ෂිෆ්ට් එක මොකද්ද මේකේ. ඉතින් මේ විල්ගේ සමහර විෂන්ස් වලින් අපිට බලා ගන්න පුළුවන් වුණා මේ හොලි ඉන්නවා ඇත්තටම මේ අප්සයිඩ් ඩවුන් එකේ හිර වෙලා. එතකොට මේ හොලිගේ ෆිසිකල් බොඩි එක අප්සයිඩ් ඩවුන් එකේ කොහේ හරි තැනක හිර වෙලා තියෙනවා. ඒ දෙනාට එයාගේ මයින්ඩ් එක තියෙන්නේ වෙනත් තැනක. හරියටම කිව්වොත් එහෙම එයාගේ මයින්ඩ් එක තියෙන එක්තරා විදිහට මේ හෙන්රිගේ මයින්ඩ් එක ඇතුලේ වගේනේ. කියන්නේ මේ හෙන්රිගේ මයින්ඩ් එකෙන් ක්‍රියේට් කරපු වර්ල්ඩ් එක. ඉතින් මොකද්ද මේ රීසන් එක? ඉතින් මෙන්න මෙහෙම දෙයක් මට හිතුණා. ඕගොල්ලෝ අහලා තියෙනවද ෆේමස් සේයින් එකක් තියෙනවා. You can catch more flies with honey than with vinegar. කල්පනා කරන්න මේව සීන්න. දැන් මොකෙක් හරි ඕගොල්ලන්ට වද දෙනවා නම් දසවත් දෙනවා නම් අල්ලන් ගිහිල්ලා කිඩ්නැප් කරලා හිර කරන් ඉන්නවා නම් ඒකෙන් ඒ මිනිස්සයා එතනින් පැනලා යන්න තියෙන chance එක වැඩිනේ. කොයි වෙලේ හරි මොන මගුල කරලා හරි එතනින් පයින්නනේ බලන්නේ. ඒ වුණාට Tamanට safe environment එක safe තැනක ඉන්නවා කියලා හිතනවා නම් ඒ මිනිස්සයා එතනින් පැනලා යන්නේ නැහනේ. ඉතින් මෙතනත් වෙන්නේ යන්නේ ඒකනේ. කලින් පාරවල වෙක්නා එයා ගියේ broken kids ලා පස්සේ. ඒ කියන්නේ එක nightmares අනම් පෙන්නලා ඒගොල්ලෝගේ mind එක පොඩ්ඩක් fuck up කරලා ඉවරලා එක broken kids ලා පස්සේ කියලා තමයි මේ වෙක්නා අනම්මනම් ඒක කට්ටිය අල්ලගත්තේ. ඉතින් ඒතකොට ගත්තොත් මේ example එකකට මේ Max ගත්තාත් එහෙම නැත්නම් හොඳම example එක 11ම ගත්තාත් අර ඒගොල්ලන්ට torture කරන්න ඒගොල්ලෝ එතනින් break වෙන්න තියෙන chance එක වැඩි. ඒගොල්ලෝ එතනින් පැනලා යන්න හැමතිස්සෙම try කරනවා. ඉතින් හොලිගේ මේ scene එක ගත්තාම පස්සේ වෙක්නා එහෙම නැත්නම් හෙන්රි කරන්නේ ඉස්සල්ලා මෙයත් එක්ක fit වෙන එක. එයා friend වෙලා යාගේ යාළුවෙක් විදිහට ඉඳලා ඉවරලා අර එතකොට මේ හොලි හිතන්නේ ඇත්තටම මෙයා friend කෙනෙක් කියලා. එතකොට මේ මිනිස්සයත් එක්ක ඉන්නකොට එයා කියනවා මෙතන තමයි safe තැන. ඔයාට මෙතන මාත් එක්ක ගියොත් safe. එළියට ගියොත් monsters ලා ඉන්නවා වගේ එකක් කතා. ඉතින් එතකොට හොලි එතනින් පැනලා යන්න දෙන chance එක අඩුයිනේ. එයා අර fight back කරන්නේ නැහැ. අන්න ඒක තමයි මට හිතුනේ මෙයා මේ මෙතනදී කරන දේ. ඉතින් වෙක්නා හොලිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. You must never, under any circumstance, go out into the woods. Do you understand? ඉතින් ඇයි සමහරට වෙක්නා දන්නවනේ යාගේ මයින්ඩ් එක ඇතුලේ කවුද තව ඉන්නේ කියලා. මැක්ස් ඉන්නෙත් මෙයාගේ මේ මයින්ඩ් එක ඇතුලේ. හැබැයි එක සීන් එකක් තියෙනවා. වෙක්ටට මැක්ස්ව අල්ල ගන්න බෑ. මොකද එයා ඉන්නවා එක්තරා ස්පෙෂල් සැන්චුවරි එක. කොහෙද ඒ සැන්චුවරි එක? අර කේව් එක. පොඩ්ඩක් ඉන්න මම ඒ කේව් එක ගැන තව පොඩ්ඩකින් කතා කරමු. ඉතින් සමහරට වෙක්නා මේ හොලිට එලිට යන්න එපා කියලා කියන්නේ මොන්ස්ටර්ස් ලාට බය සීන් එකක් නෙවෙයි. බැරි වෙලාවක් හරි යා මැක්ස්ට හම්බ වෙයි කියන සීන් එකට වෙන්නත් පුළුවන්. හරි ඉතින් මොකද මේ කේව් එකේ ඉම්පෝටන්ස් එක. ඉතින් කේව් එක ගත්තාන් පස්සේ හෙන්රි එකට පට්ටම ටෙරිෆයිඩ් සීන් එකක් තියෙනවා. නිකන් චූටි බයක් නෙවෙයි. පට්ටම ටෙරිෆයිඩ්. මොකක්ද ඒ සීන් එක? ඒ කියන්නේ හරියටම අපිට ලොක් කතාවක් දීලා නැහැ. මුලින්ම ඔයගොල්ලෝ මේ කේව් එක දිහා බැලුවොත් මේ සීසන්ස් ගානක් තිස්සේ මේක බලලා තිනවා මේ හෝකින්ස් ටවුන් එකේ වයිබ් එක ගත්තොත් මේ කේව් එක තියෙන ඇත්තටම හෝකින්ස් වල වෙන්න බෑ නේද? මේක නිකන් හරියට එක්තරා විදිහට බැලුවොත් නිකන් අර ග්‍රෑන්ඩ් කැන්යන් එකේ වයිබ් එකක් වගේ තියෙනවනේ. ඉතින් මම හිතන්නේ මේ කේව් එක තියෙන ඇත්තටම ෆිසිකල් ලොකේෂන් එක රියල් ලොකේෂන් එක තියෙන හෝකින්ස් වල. මේක තියෙන වෙන කොහේ හරි. ගොඩක් දුරට මම හිතන්නේ හෙන්රි අර ගෙදරට හෝකින්ස් වලට එන්න කලින් ඒගොල්ලෝ කලින් හිටපු දිහාවේ තිබ්බ කේව් එක. අපිට ප්‍රීවියස් සීසන්ස් වලින්ම දැනගන්න හම්බුණා මේ හෙන්රිට පවර්ස් හම්බෙලා තිබ්බේ ස්පෙෂල් විදිහකට. එයාගේ පවර්ස් හම්බෙච්ච ඔරිජිනල් ස්ටෝරි එක අපිට හරියට තාම කියන්න නැති වුණාට හෙන්රි පොඩි කාලෙම තමයි මේ ඩොක්ටර් බ්‍රෙනර් ගාවට යන්නේ. ඊට පස්සේ ඩොක්ටර් බ්‍රෙනර්ට යාව කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක ප්‍රශ්න නිසා මෙයා මේ එක්ස්පෙරිමන්ට්ස් කරලා තමයි මෙයා මේ 11 වගේ මේ අනිත් ඉන්න මේ පොඩි ඊවෝ සෙට් එකව ක්‍රියේට් කරන්නේ. එතකොට මේ ඔක්කොම පවර්ස්ලා මේ ඔක්කොම ළමයි ටික මේ හැදෙන්න හැම දෙයකටම අර ෆස්ට් බේස් එක තියෙන්නේ මේ හෙන්රි. එතකොට හෙන්රිට ඒ පවර්ස් හම්බෙලා තින්නේ හොකින්ස් වලට එන්න කලින් නම් මම හිතන්නේ මේ කේව් එක. මේ කේව් එක තමයි මේ හෙන්රිට මේ පවර්ස් හම්බෙන්න තිබ්බ ප්‍රධානම තැන. එතන මොකක් හරි ලොකු ස්ටෝරි එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ සීන් එක ගැන මම පට්ට ඉන්ටරෙස්ටිං තියරි සෙට් එකකුත් දැක්කා. හොඳේ. සමහර කට්ටිය කියනවා මේක රියල් විලන් ඇවිල්ලා ඇත්තටම මේ මයින්ඩ් ෆ්ලෙයර් කියලා. ඒ කියන්නේ ඔරිජිනලි හෙන්රි පොඩි කාලේ එයා මේ හොකින්ස් වලට එන්න කලින් එයා මොකක් හරි සීන් එකදී මේ කේව් එකට ගිහිල්ලා ඉවරලා මේ කේව් එකේදී එයාව යනවා අප්සයිඩ් ඩවුන් එකට. අප්සයිඩ් ඩවුන් එකට ගියාට පස්සේ එතනදී මයින්ඩ් ෆ්ලෙයර් මෙයාව අල්ලගෙන ඉවරලා එතනින් තමයි මෙයාගේ පර්සනැලිටි එක චේන්ජ් වෙන්න ගත්තේ කියලා.
කියලා. අන්න ඒ හින්දායි මෙච්චර හෙන්රි මෙතනට බය කියලා. ඒ කියන්නේ යාට පව සම්පිච්ච සෝස් එකක් වෙහර තියෙන්න ඕනි. එලවන්ට යාගේ පව සම්බුනේ යා උපදින්න කලින් යාගේ අම්මාර එක්ස්පෙරිමන්ට්ස් වල කරපු හින්දා. ඒ කියන්නේ උපදිනකොට මෙයාගේ පවස් තිබ්බගෙන ගෙනවට දැන් මේ විල්ගේ සීන් එකත් එක බලනකොට පවස් එම උපදිදි තියෙන්න ඕනේ නැහැ වගේ. ඒ කියන්නේ පව එක පස්සේ ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙක්නට පුළුවන්කම තියෙන යාගේ පවස් ටාගෙන්ටත් ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් අන්න ඒ හින්දා මට හිතෙනවා වෙක්ට මේ ළමයි සෙට් එක අරන් ගිහලා කරන්න හදන්නේ තන් ඒ දේ කිලිවලා. මොකද සමහර විට යා මේ ළමයිට ගෙනහිල්ල වෙලා කරන්න හදන්නේ මයින්ඩ් කන්ට්‍රෝලින් පව එක තියෙන ආමික ක්‍රියේට් කරන එක. මොකද යාගෙන ඉතින් යාට මේ වර්ල්ඩ් එක යාට මේ වර්ල්ඩ් එක ටේක් ඕවර් කරන්න ඕනේ. ඉතින් ටේක් ඕවර් කරන්න ඕන නම් මේ ඩිමෝගෝගන්ස්ලා ඩිමෝඩොග්ස්ලා එහෙම නැත්නම් අනිත් කැරක්ටර්ස් මේ ඕන එක එක්ක මේගොල්ලෝ කන්ට්‍රෝල් කරන්න මෙයාට ඉන්න ඕනේ ජෙනරල්ස් සෙට් යන්නේ. කියන්නේ මෙයාගේ ආමික මේවා කරන්න කමාන්ඩර්ස්ලා ඉන්න ඕනේ. ඉතින් සමහර විට මට හිතුණා මේ ළමයි ටික අරන් ගිල්ලි වෙලා ඒගොල්ලන්ට පව එක දීලි වෙලා මෙයා මේ කරන්න යන්නේ ඒකද කියලා. ඒතකොට මොකද්ද මේ ළමයි සෙට් එක ෆිට කරගෙන මෙයා මේ කරන ඩ්‍රාමා එක. ඉතින් අර මං කලින්ම කිව්වා වගේ මේගොල්ලන්ට නිකම්ම පවර්ස් විතරක් දෙන එක ඩේන්ජරස්. ඒගොල්ලන්ගේ ලොයල්ටි එක තියෙන්න ඕනි. ඉතින් මේ මිස්ටර් වට්සිට් කියන කැරක්ටර් එක විදිහට ඇවිල්ලා මේ ළමයි එක ෆිට වෙලා එයා මේ ළමයින්ගේ ලොයල්ටි කරගෙන ඉවරලා එයාට ඕන විදිහට මේගොල්ලෝ කන්ට්‍රෝල් කරන සීන් එක කරන්න යන්නේ. ඒතකොට මොකද්ද මේ විල්ගේ සීන් එක විල් ඇවිල්ලා යාගේ ෆස්ට් එක්ස්පෙරිමන්ට් එක. එයා මේක කිව්වා. ඒත් වැඩේ කියන්නේ විල් එයාට ෆුල් කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද එයාගේ මේ ලූසර්ස් ක්ලබ් එක, එයාගේ මේ ෆ්‍රෙන්ඩ්ස්ලා සෙට් එක, එයාගේ අම්මා හොපර් මේ ඔක්කොමලා සෙට් එක යුනයිටඩ් මේගොල්ලෝ ඔක්කොම සෙට් එක එක එකනාව ප්‍රොටෙක්ට් කරගන්නවා. ඉතින් වෙක්නට වුණත් මයින්ඩ් ෆ්ලේයර් වුණත් බෑ මේ එකපාරට විල්ව ෆුල් කන්ට්‍රෝල් එකට අල්ලගන්න. ඉතින් අන්න ඒ හින්දා මට හිතෙන මේ වෙක්නා යාගේ ලෙසන්ස් වලින් පාඩමක් ඉගෙන ගන්න දැන් මේ අලුතින් ළමයි සෙට් එක අරගෙන අලුතිම මැච් එකක් ගහන්න යනවා කියලා. This is just my theory. Please bear in mind that these are only just theories, okay? මේවා මේ real confirm scene නේ මේ theories. ඉතින් කරකලා මේ සීසන් එක තිබ්බ පට්ටම ඉන්ටරෙස්ටිං අනිත් සීන් එක තමයි මේ විල් බයර්ස්ගේ තිබ්බ මේ අලුත් හම්බෙච්ච යාගේ new abilities set එක. කලින් යාව තිබ්බ දැන් මේ සීරීස් එක තියෙන විදිහට යා නිකන් අර අප්සයිඩ් ඩවුන් එකට ඇන්ටනා එකක් වගේ කියලා කියන්නේ අප්සයිඩ් ඩවුන් එකට තියෙන දේවල් වලට මෙයාට පොඩ්ඩක් කනෙක්ටඩ්. ඉතින් මේකෙදි මෙයාගේ තියෙන අලුත් abilities වලින් මෙයාට එක එක දේවල් බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ වෙක්නා කාවාරි වික්ටිම් කෙනෙක්ව අල්ලගන්න යනවා නම් ඒක යාට පේනවා. ඒ වගේම මේ ඩිමගෝගන්ස්ලා නම්මනම් එක කරන දේවල් ඒගොල්ලොන්ගේ ඇස් වලින් ඒගොල්ලොන්ට පේන විදිහට මේ විල්ටත් බලාගන්න පුළුවන්. නිකන් ඒක ඇවිල්ලා යාක දැන් මේ සීසන් එක හම්බෙච්ච අලුත් ඇබිලිටි එක. ඉතින් මේ සීසන් එකේ පට්ටම හොඳම සීන් එක ආවේ මේ එපිසෝඩ් 4 එකේ මේ අන්තිම කොටසනේ. ඉතින් මොන්න බලන්න මෙන්න මෙතෙන්දී ඉන්ටරෙස්ටිං කතාවක් කියනවනේ මේ වෙක්නා විල්ට. එයා කියනවා එයා තමා මේ ඉස්සල්ලම බ්‍රේක් කරපු කෙනා කියලා. එයා කියනවා පොඩි උන් අල්ලගන්න එයාගේ අර ඊවල් ප්ලෑන් එක කියනවා. ඉතින් මේ තව සීන් එකක් මම නෝටිස් වෙච්ච එක තමයි මේ වෙක්නා හැමතිස්සෙම එයාගේ ඊවල් ප්ලෑන් එක මේ හැම එක්කනම රිවීල් කරන එක. Why I chose them to receive He's just waiting. become the predator. බ්‍රෝ එක දැන් සෑහෙන වතාවක් තිස්සේ කලින් සීසන් එකෙත් එමයි එයා හැමතිස්සෙම එයාගේ ඊවල් ප්ලෑන් එක අනිත් කට්ටියට කියනවා. I don't know why the fuck he's doing that. but කමක් නැහැ. ඉතින් විල්ටත් එයාගේ ඊවල් ප්ලෑන් එක කියනවා එයා මේ ළමයින් අරන් යන්නේ කියලා. ඉතින් එයා කියනවා ඒ වගේම විල් තමයි එයා බ්‍රේක් කරපු පළවෙනිම ළමයා කියලා. ඉතින් ඔන්න බලන්න ඒකෙම පට්ට ඉන්ටරෙස්ටිං සීන් එකක් එනවනේ. ඉතින් අපි ආපහුයන් අර ෆස්ට් එපිසෝඩ් එකේ ෆස්ට් සීන් එකට. ඉතින් මේකේ පෙන්නනවා විල් අප්සයිඩ් ඩවුන් එකේ ඉරවෙලා ඉඳදී වෙක්නයා වරන් ගිලි වෙලා අර යාගේ ටියුබ් එක දාලි වෙලා මෙහෙම කරන සීන් එක. ඉතින් කලින් සීසන්ස් වල තිබ්බ විදිහට මේ ස්පෙસિෆිකලි සෙකන්ඩ් සීසන් එකේදී මේ මයින්ඩ් ෆ්ලේයර් යාගේ ඇඟ ඇතුළට අර දුම වගේ යන සීන් එකෙන් අන්න ඒකෙන් තමයි මේ විල්ට මේ ප්‍රධානම මේන් කනෙක්ෂන් එක ආවේ කියලා හිතුවට ඇත්තටම බැලුවොත් මේක නෙවෙයි නේද කනෙක්ෂන් එක. සෙකන්ඩ් සීන් එක ඉවරනකොට එයාගේ ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා ඉවරලා මේ මයින්ඩ් ෆ්ලේයර් එයාගේ ඇඟෙන් එලවලා දාන එක සීන් එකක් කරනවා. එතකොට අර චුට්ටක් එයාගේ ඇඟ ඇතුලේ රැඳුනා අර කනෙක්ෂන් එක තියෙනවා වගේ සීන් එක තිබ්බට ඊට වඩා හිඩන් එකක් තියෙනවා නේද මේකේ. බලන් ගියාම අන්න එක තමයි සීන්. ඒ කියන්නේ සීසන් 1 එකේදී මෙයා අප්සයිඩ් ඩවුන් එකේ පළවෙනි පාර හිර වෙලා ඉන්නකොටම මේ විල් කනෙක්ට් වෙලා තිනා මේ වෙක්නත් එක්ක අර වයින්ස් ට්‍රූ. එතකොට මයින්ඩ් ෆ්ලේයර්ගේ කනෙක්ෂන් එක තිබ්බත් නැත්නම් එයා ඔරිජිනලි අතන්දි කනෙක්ට් වෙලා ඉවරයි. ඉතින් විල්ගේ මේ තිබ්බ අලුත් ඇබිලිටි සෙට් එකයි යා මේ කරන දේවල් ටික බැලුවාන් පස්සේ මට හිතුනේ මේ මයින්ඩ් ෆ්ලේයර්ගේ කනෙක්ෂන් එකට වඩා මෙයාගේ ස්ට්‍රෝං තින්නේ අර ෆස්ට් සීසන් එකේ වෙක්නත් එක තිබ්බ කනෙක්ෂන් එක. අන්න ඒ හින්දා එයාට මේ දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා. යාගේ ෆ්‍රෙන්ඩ්ස් සෙට් එකටයි යාගේ අම්මවයි යාගේ ඉන්න කැට්ටියව මේ ඩෙමෝගෝගන්ස් ලවිලා මරන්න යනකොට පොරක එකපාරටම පවර්ස් ටික අවේකන්. ඉතින් අන්න ඒ හින්දා මට පොඩි සීන් එකක් එකපාරට ඔලුවට ආවා. ඔයගොල්ලෝ කොම ඕනම කෙනෙක් හොඳටම දාන්න එක්තරා ෆ්‍රැන්චයිස් එකක්. මොකද්ද? හැරි පොටර් ෆ්‍රැන්චයිස් එක. දන්නවන ඕන කෙනෙක් කේ ස්ටෝරි මොකද්ද කියලා? වෝල්ඩමෝට්ගේ සෝල් එකේ පාර්ට් එකක් හැරිගේ ඇඟ ඇතුලේ රැඳිලා තියෙනවා. ඉතින් හැරි එතකොට යාගේ අර හෝක්‍රොක්ස් එකක්. වෝල්ඩමෝට්ගේ පාර්ට් එකක් තමයි හැරිගේ දෙන්නේ. ඉතින් මට හිතුණා එක්තරා විදිහට මේකෙත් තියෙන හැම සීන් එකක්වත්ද. මේ ෆස්ට් එපිසෝඩ් එකේ පෙන්නවා වගේ මේ වෙක්නා කනෙක්ට් වුණාට පස්සේ මේ විදිහට අර වයින්ස් ට්‍රෝ එයාගේ මොකක් හරි පාර්ට් එකක් එයාගේ මොකක් හරි ජීන් එකක් හරි whatever it is විල්ගේ ඇඟෙත් මොනවා හරි මෙහෙම තියෙනවා. ඒකට විල් කියන්නේ එක්තරා විදිහට වෙක්නාගේ හෝක්‍රොක්ස් එකක්ද. ඉතින් එහෙම හෝක්‍රොක්ස් එකක් නම් මොකක්ද ඒකේ තියෙන මීනින් එක. අන්න ඒක ගැනත් මගේ පොඩි තීරයක් තියෙනවා මම තා චුට්ටකින් කියන්නම්.
ඉති මංගත ඕනමකට මේ සීන කර නෝටිස් වෙන්න ඇති විල් මේ ඩෙමකෝගන්ස්ලාව මරණ සීන එක ඉතින් බැලුවොත්තම මෙයා මේ කරන සීන් එක මේ විදිහම නේද වෙක්නත් කරේ කලින් සීසන් එකේද යා වික්ටිම්ස් ලල්ලග තමසම අතපය කැඩන අනම්මන සීන් ඔක්කොම සෙට් එක වෙක්න කරෙත් අන්න ඒ විදිහටමයි නේද ඉතින් අන්න ඒ නිසා මගේ අර කලින් තිබ්බාර හෝක්‍රක්ස් ටියරිකත් මගේ ආපවතික කර සොල්ඩිෆයි වුණේ ඔයගොල්ලෝ බලන්න නිකන් අර හැරි පොටර් තියෙන එක වෝල්ඩමොට්ගේ ස්කිල්ස් අන මම උදාහරණයක් විදිහට ස්පීකින් ඉන් පාසල්ටන් වගේ අර 9 කතා කරන ඇබිලිටි එකම ඒක වෝල්ඩමොට්ගේ ඇබිලිටි එක කැරීට ආවේ අර එයාගේ හෝක්‍රක්ස් එක හින්දානේ ඉතින් විල් මේ කරන සීනුත් එයා අනිත් එක යාර 11 කරන විදිය ගත්තොත් එම 11 කන්ට්‍රෝල් කරන සිස්ටම් එකයි මෙතනදී විල් කරන සිස්ටම් එකයි ගත්තොත් එම විල් ගොඩක්ම සිමිලරිටි එක තියෙන්නේ වෙක්නටනේ ඉතින් අන්න ඒ හින්දා මට මේ හෝක්‍රක්ස් තියරි එක ටිකක් සෑහෙන ලොකුවට ඔළුවේ තියෙනවා හරිතින් එතකොට ඇත්තරම විල්හෙම හෝක්‍රක්ස කන්න මොකක්ද මේ මනුස්සයාගේ අවසානය වෙන්නේ හැරි එක සීනකුණනම් එහෙම වෙක්නව ෆුල් ඩෙස්ට්‍රෝයි කරන නම් විල්ටත් පැරන්ඩ සිද්ධනවාද ති මොකද මේ සීසන් එක ගතොත් එහෙම වයා ඩිව ඩෙත් රයිට් එකන මොකෙක් කරයෙක් දැ මැරෙන්ඩ ඕනි කලින් සීසන් එක අරනම් මැක්ස් මැරෙන්ඩ තිබ බඩ් මැක්ස් මැරලත් නෑ එතකොට මම හිතනවා මේ සීසන් එක ඉවරෙන්ඩ කලින් මේ මේන් කැරක්ටර් සෙට් එකෙන් කාගහරි මේජ ඩෙත්තයක් කෙනවා කියලා ඉති සමහරට විල් වෙන්ඩත් පුළන් ඒවාට මම ඉතන්න විල්වෙයි කියලත් මොකද එක ටිකක් it's a bit too easy right තවදාරණයකට ගත්තොත් මේ බලන්න අපේ මේ හොපාගේ සීන් එක හොපා මේ බෝම්බ බැඳගෙන යනවා යා දැන් කලින් සීසන් එකත් වුණා ඔම කීප වතාවක්ම පොර මැරෙන්ඩ යනවා වගේ සීන් එකක් but I don't think he's gonna die either because it's also too easy ඉතිං මට මේක බලපු එක්තරා සීසන් එක මට පර්සනලි හොඳ මේ මගේ පර්සනලි හොඳ හිතිච්ච විදිර මම හිතන්නේ ජොනතන් බයස් මැරයි වගේ කියලා ඇයි දන්නවද මං ඒම කියන්නේ දැම් මෙතන මේ ගත්තොත් එහෙම මේ කොල්ලොන්ගේ මේ ලව් ට්‍රයිඇංගල්ල යනවා ටිකක් දරුණුවට දැන් එක දිගටමනේ ඉතින් ඒහින්ද මට හිතනවා මේ තුන් දෙනාගේ බෝයිස්ලා දෙන්නගේ එකෙක් ගොඩක් දුරට මැරලා අයින් වෙලා යයි එතකොට ඉතුරු දෙන්න කපල්ලක වෙයි වගේ සින්නක් ඉතින් ස්ටීව් ගත්තාමයි ජොනතන් ගත්තාහම් පස්සේ මට හිතුනා ජොනතන් මැරයිවද්ද කෙලෙවල්ලා මෙන්න මේ සින්න එක හින්දා ද එන්ගේජමන් රිං සින්න එකනික මට පට්ට බෑඩ් වයිබ්බැක් එකෙන් ආවෙනගේ ඔනස්ලි අර ෆියචයකට හෝප් එකක් තියලා වගේ කරනවාකොට මටනිකන් හිතන වරනිකං අරෙන්න්න යන සින්නගේ වද්ද අනේ මන්දන්න ඒ වගේ මට තවත් හිච්ච සිීන තම යාගේ විල්ගේ බ්‍රද විච්ච එකතකොට මට හිතනවා මේ විල් මැරෙන්ඩ යන මොක්කර සින්න එකදී ජොනතන් එයාව බේරගණ්ඩ ගිහිල්ල වගේ පොර මැරයි කියලා ති මන් දන්න මේ මටනිය ඔලුවට ආපු දෙයක් මේ තේරකක් මනික බට බොග්ගල ඉට දැම්ම ඒකත ටූම චිතන්ද ඔකොල හිතන්නේ ඉස්සරට මේක මොනවා වෙයි කියලද විල් ඇත්තරම හොඳ මනුස්සෙක් වෙයිද එල්ලවන්ට උදව් කරයිද එම නැත්තං මේ වෙක්නගේ පවස් එක් වේකන් වෙලා ෆුල් ඩාත්වේඩ මෝඩ්ඩක් වගේ කිල්ලි වෙල්ලා වෙක්නට ජොයින් වේද මොන දොකොල තන මොන දොකොල තින එක්තර තිේරීස්ම අලුත් සකන් පාට ගෙන්ට කලින් ඒවක ඩියසයන කොල ටම එක කමෙන්ට අදන්න පියගෙන පොඩ්ඩ කතා කරමු ඒවගේ මීලඟ විඩියන් අපික්මට හම්බ මංගොලොගේ හෝස්ට යුපන්